බැලූ බැල්මට AI වීඩියෝ එකක් කියලා පෙවුනට මේක ඇත්තටම මුහුදු වෙල්ලක දර්ශනයක් කිව්වොත් ඔයා පිළිගන්නවද? ඩයිනෝ ලැජලේටස් කියන ක්ෂුද්‍රජීවී විශේෂය මේ මුහුදු ජලයේ ජීවත් වෙන හින්දා තමයි මේ වගේ නිල් පාටින් මුහුදු වෙල්ල බබලන්නේ. මුහුදු රළ කැළඹීමත් එක්ක ඒ එන පීඩනය නිසා රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන හින්දා තමයි මේ මනස්කාන්ත දර්ශනය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ආයුබෝවන් යාළුවනේ, අද ලෝක වටේ තියෙන අමුතුම දේවල් ටිකක් බලන්න යන්නේ. වීඩියෝ එකට ලයික් එකක් දාලම අපි වීඩියෝ එක පටන් ගමුකෝ. බලන්නකො මේ එළුව ඉන්නේ කොහෙද කියලා. උතුරු ඇමරිකාවට ආවේනික වෙන මේ එළුවන් විශේෂය මවුන්ටන් ගෝට් කියලා තමයි හඳුන්වන්නේ. මේ අය ඊටා බෑවුම් සහිත අඩි දහස් ගණනක් උස සිරස් පර්වත මත ඊටා පහසුවෙන් ගමන් කරන්න පුළුවන් එළුවන් විශේෂයක්. කඳු නගින්නම ගැලපෙන විදිහට ස්වභාව ධර්මය මෙයාලට තියුණු කුර සහ රබර් වගේ යටිපතුල් ලබා දීලා තියෙනවා. මොවුන්ගේ ශරීරයට අවශ්‍ය වන ලුණු සහ ಖನಿජ ලවණ ලබා ගන්න තමයි මේ තරම් උස කඳු මුදුන් වලට නගින්නේ. අරුම පුදුම හැකියාවන් තියෙන මිනිස්සු දැකලා ඇති ඔයාලා. බලන්නකො මේ පොඩිත්තිගේ හැකියාව. මාරයි නේද? මිනිස්සුන්ගේ අරුම පුදුම හැකියාවන් ගැන කියද්දී මෙන්න මේ දේත් පෙන්වන්නම ඕන දෙයක්. ස්වභාවික භූමි මත දැවැන්ත විදිහට අඳින මේ පරිසර හිතකාමී භූකලා නිර්මාණය දිහා බලන්නකෝ. මේ නිර්මාණය කරන්නේ ප්‍රංශ ස්විස් කලාකරුවෙක් වන ගියෝමි ලේග්‍රෝ කියන කලාකරුවා. ලෝකේ පුරා මිනිසුන් අතර එකමුතුව සහ සහයෝගය සංකේතවත් කරමින් අඳින මේ නිර්මාණ පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැති ඔහු විසින්ම නිපදවන සම්පූර්ණයෙන් දි รา පත්වන තීන්ත වර්ගයක් භාවිතා කරලයි කරන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි ලෝක ප්‍රසිද්ධ ස්ථානවල අඳින මේ සිතුවම් කාලයත් සමග ස්වභාවිකවම මැකී යන එක. පාරක් අයිනේ ඉඳගෙන මේ මහත්තයා අඳින්නේ සාමාන්‍ය චිත්‍රයක් නන් නෙමෙයි. ටිකක් බලාගෙන ඉන්නකෝ. පියවරෙන් පියවර බිම මත මවන අපූර්ව ත්‍රිමාන නිර්මාණය දැක්කම ඇත්තටම මවිත වෙනවා. මුළු දවසක්ම අන්තර්ජාලය පීරලා හොයාගත්තු ලෝකයේ තියෙන අති භයානකම සහ බැරෑරුම රැකියා කීපයක් බලමුද? මේ ඔයාලා දකින්නේ අඩි දහස් ගණනක් උසට වැඩුණු දැවන්ත මහ ගහක් උඩට නැගලා මී පැණි කඩන අපූර්ව අවස්ථාවක්. තප්පරයක් හරි අතපසු වුණොත් එහෙම ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න සිදුවන ඊටමත් භයානකම රැකියාවක් මේක. ගිනි නිවන බටෙක් වෙන්න ලේසි නම් වෙන්නේ නැහැ. මේ බලන්නකෝ මෙයාලා පුහුණු වීම කරන අති භයානක සහ වේගවත් ක්‍රම දිහා. ගින්නක් පාලනය කරන්න බාධක පැනලා හිස්සාවරණ දාගෙන අඩි ගාණක් උස පඩි පෙළවල් නගින්නේ මොනතරම් වේගයකින්ද කියලා මේකෙන් බලා ගන්න පුළුවන්. තප්පරයක ප්‍රමාදයක් වුණත් ජීවිතයක් අහිමි වෙන්න පුළුවන් තැනක තමයි මෙයාලා වැඩ කරන්නේ. කිසිම බයක් නැතුව උකුස්සෙක් වගේ ලණුවක එල්ලිලා අහස් කුසයි පොළවයි අතර මැද ඉඳන් මේ වගේ අමුතුම රැකියාවක් කරන්න ඔයත් කැමතිද? ජීවිතේ වෙනුවෙන් මේ වගේ අභියෝග බාරගන්න මිනිස්සු ලෝකේ හැම තැනම ඉන්නවා. අපේ රටේ මාරකලින්ද ළඟට ගිහින් උඩ තියෙන වැටේ එල්ලිලා ඒ දිහා බලාගෙන ඉඳි පපුව හෝස් ගාලා ගියා මතකද? මේ බලන්නකෝ මේ මාරකලින්ද දිහා. ඒ වගේ යකඩ කූරු ඇතුලේ වුණත් මේ ක්‍රීඩා කරන අයට තියෙන දක්ෂතාවය ඇත්තටම පුදුම සහගතයි. කොහොමද මේ මහත්තයාගේ වැඩ කෑලි ටික? අත් දෙකෙන් විතරක් මෙච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා හිතෙනව නේද? එහෙනම් මේ මිනිස්යාගේ ලස්සන සරුංගල් නර්තනයත් බලන ගමන් මම මේ වීඩියෝ එක අදට නවත්තන්නම්. තවත් මේ වගේ අරුම පුදුම දේවල් බලන්න අපේ Explore with Dilu YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් ඕල් කරලා තියාගන්න කියලා ඉල්ලන ගමන් අදට මම සමුගන්නම්. ඔබට සුබ දවසක්.